සමගි ජන බලවේගයේ විදියට මම හිතනවා අපිට පුළුවන් පිරිසිදු මිනිසුත් එක්ක සමාජයට යන්න. හොරු අල්ලනවා කියලා නඩු දාලා හොරු යවන එක වෙනම එකක්. කුඩු අල්ලන විදියට කුඩු නතර වෙන්න එපානේ. ඒත් හැමදාම අල්ලනවනේ දැන්. මං කියන්නේ මොනවා හරි දෙයක් ඉවර වෙන්න එපානේ. ඉවරයක් නැහැනේ. හැම ආණ්ඩුවකම ලොකු මේ කරන එකකින්වත් නෙවෙයි ජනප්‍රියයි. හැබැයි මේ අයවැයින්වත් මේ ආණ්ඩුවෙන්වත් මේ දුප්පත් අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න ක්‍රමයක් තියෙනවද? දැන් ලූණු පිටරටින් ගෙන්නනවා. දැන් බිත්තර ටික පිටරටින් ගෙන්නනවා. කොහොමේ දේශීය ව්‍යාපාරිකයෝ ගොඩනගනවා කිව්වට කොහොමද ගොඩනගන්නේ? අනුර කුමාර දිසානායක ඇතුළු මේ NPP එක පරාජය කරන්න කණ්ඩායමක් නෙමෙයි ඕනේ. ඊට වැඩිය හොඳ කණ්ඩායමක්. සජපේට තියෙන ප්‍රධානම සුදුසුකම තමයි මේ රටේ ජනතාව ගැන සංවේදී නායකයෙක් සිටීම. හැබැයි අභ්‍යන්තරයේ තියෙන ගැටලුවක් හරි එළියට ඇවිල්ලා විවේචනය කරන්න පුළුවන් තරමට අපේ පක්ෂේ ගොඩනැගිලා තියෙන. ඉස්සර එහෙම තිබ්බේ නෑ. රනිල් වික්‍රමසිංහතුමා නායකතුමාගේ නායකත්වයෙන් තියෙනකොට එහෙම විවේචන තිබ්බේ ඇතුලේ විතරයි ඒවා. මම හිතන්නේ මේ රටේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලා. රාජපක්ෂලා මේ රටට කරපු කොඩි විනය ගැන අලුතෙන් කියන්න දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂලානේ දැන් මේ කඳවුර හැදිලා තින්නේ. ඒ කඳවුරට කැමති නෑ. එතන සුද්‍ර කඳවුරක් නෙමෙයි තියෙන්නේ. දැන් අයවැය කියන්නේ අයවැය විතරයි. අය සහ වැය ඒගොල්ලන් කියනවා මෙච්චර ගණන් අනුව මේක අඩු කරා මේක වැඩි කරා කියන එක විතරයි. අනුර කුමාර දිසානායක ඇතුළේ NPP අය තවමත් ජනතාව මුලා කරන ගිය ආණ්ඩුවෙන් නොකරපු දේවල් මේ ආණ්ඩුවෙන් කරන තමයි මේ ආණ්ඩුවට ජනතා බලය දීලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පාක්ෂිකයව පාවා දුන්නාද? එතුමා හැමදාම කරේ ඒකනේ. එතුමාගේ බලය රැක ගැනීම වෙනුවෙන් එතුමා කවද්ද පවතිලා නැත්තේ. මොකද එක්සත් ජාතික පාක්ෂයේ පාක්ෂිකයෝ අතර එතුමාව උඩට ගේන්න නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මීට වැඩි සහයෝගය සජිත් ප්‍රේමදාස මහත්මයාට දී යුතුයි කියන එකයි මගේ දැඩි විශ්වාසය.